සුබ සහ නිරෝගී දවසක් වේවා ඔබ සැම දිනාටම. වෙල්නස් විස්ඩම් විත් රණවීර YouTube නාලිකාවේ තවත් එක්තරා වැදගත් කොටසක් සමග තමයි අපි අද එකතු වෙන්නේ. අපි මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ දිලීර විශේෂයෙන්ම උණුසුම් මාතෘකාවක් වූ ඇෆ්ලොටොක්සින් සම්බන්ධව. අද අපේ YouTube නාලිකාව සමග එකතු වෙන්නේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය KKDS රණවීර මැතිතුමාණන්. ශ්‍රී ජයවර්ධන විශ්වවිද්‍යාලයේ වසර 30කටත් වඩා වැඩි කාලයක් සේවය කරලා ප්‍රවීණයෙක් විදියට අපේ ජනතාවට මේ පෝෂණ ආහාර උපදෙස් ලබා දීමට අද එකතු වෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ දිලීර වල සැදෙන විෂ පිළිබඳව, විශේෂයෙන් ඇෆ්ලොටොක්සින් පිළිබඳව. මේ දවස්වල සහ පහුගිය අවුරුදු කීපයේම බොහොම තදින් කතා බහ වුණ මාතෘකාවක්. ඉතින් මහාචාර්යතුමනි, දිලීර ආහාරවල හැදෙනවා. දිලීරවල තුල ඇෆ්ලොටොක්සින්ස් සහ විවිධාකාර විෂ හැදෙනවා. මේ පිළිබඳව ඔබතුමාට මොනවද තියෙන අදහස්? ඔව්, දිලීර කියලා කියන්නේ විශාල කාණ්ඩයකට අයත් වන ජීවීන් කොටසක්. ඒගොල්ලෝ හොඳ අයත් ඉන්නවා, නරක අයත් ඉන්නවා. හොඳ අය ගැන ගත්තොත් අපි දිලීර කණ්ඩමට ගන්න පුළුවන් එකේ තමයි ඊස්ට් කියන එක. ඊළඟට චීස් වගේ ආහාර ගොඩකට විවිධ රස වර්ග ලබා ගන්න අපි අන්තික අපි දන්නවා පෙනිසිලින් කියන මේ දිලීරේ තමයි අපිට පෙනිසිලින් හදන්න උදව් කරේ ඒ කාලේ. ඒක ගත්තාම හොඳ පැති ගොඩාක් තියෙනවා. හැබැයි ඒ වගේම ආහාරවල ජීවත් වෙලා ඒගොල්ලන් නිසාරණය කරන විස හින්දා අපිට විවිධ ආකාරයේ ප්‍රශ්න ඇති කරනවත් තියෙනවා. මේ දෙපැත්තම තියෙනවා. ඒ හින්දා අපි මේ දෙපැත්තම ගැන කතා කරලා යුතුයි කියලා මට හිතෙනවා. නමුත් මම එක දෙයක් කියන්න කැමතියි, මේගොල්ලෝ මේ නිෂ්පාදනය කරන මේ රසායනික සංයෝග ඒ නිසාරණය කරන්නේ ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය මත. කියන්නේ ඒගොල්ලන් විශේෂයෙන්ම ස්වභාවධර්මයෙන් බේරෙන්න. මොකද ඒගොල්ලන් කන සත්වයින්ගෙන් බේරෙන්න. නැත්නම් ඒගොල්ලන්ට ප්‍රජනනයට උදව් කරන්න. මේ වගේ විවිධ හේතුන් හින්දා තමයි ඒගොල්ලෝ මේ පරිවෘත්තීය සංයෝග වශයෙන් මේවා නිෂ්පාදනය කරන්නේ. ඇෆ්ලොටොක්සින්ස් කාලෙන් කාලෙට මතුවෙන උණුසුම් මාතෘකාවක්. මහාචාර්යතුමනි, මේ ඇෆ්ලොටොක්සින්ස් ගැන අපි ටිකක් වැඩිපුර කතා කරමුද? හොඳයි, මම කැමති මෙතනදී පොඩ්ඩක් මේකේ ඉතිහාසයත් පොඩ්ඩක් මතක් කරත්. මොකද ඒකෙන් අපිට තේරෙනවා මේ කොච්චර වැදගත්කමක් තියෙනවද කියන මේ ප්‍රශ්නය පිළිබඳව. 1960 දී එංගලන්තේ අලුකුම් කියන මේ කුරුල්ලෝගේ ෆාම් එකක ටර්කි කියලා කියන්නේ කලුකුම් ලක්ෂයක් විතර මැරුණා. ඔවුන්ගේ මේ අත්මාව ආසාදනය වෙලා. එතකොට මේ පිළිබඳ අධ්‍යයනය දිගටම කරාට පස්සේ ඒගොල්ලන්ට එක තේරුණා මේගොල්ලන්ට දීපු කෑම වලින් හැදිච්ච, මේ සත්තුන්ට දීපු කෑම වලින් හැදිච්ච ප්‍රශ්නයක් කියන එක. තවදුරටත් මේ ගැන විස්තරාත්මක බලනකොට හොයාගත්තේ තමයි මේ කෑමවල, මේ සත්ව කෑමවල දිලීර වර්ගයක් ඇදිලා ඒ දිලීර වර්ගයෙන් හදපු විස කියන. මේ දිලීර වර්ගය ඒගොල්ලෝ හොයාගත්තේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් කියන එක. එතකොට මේ ටොක්සින් එකට නමක් තිබුණේ නැහැ. මේ ටර්කි එක්ස් කියලා තමයි මේ ලෙඩේට ඒ කාලේ කිව්වේ. මොකද ටර්කීස් ද කලුකුම් හින්දා. එතකොට මේ නමක් දුන්න මේගොල්ලෝ. මේ ඇෆ්ලොටොක්සින් කියන නම ආවේ ඇස්පර්ජිලස් කියන වචනෙන් ඒ අරගෙන, ෆ්ලේවර්ස් කියන එකෙන් FLA අරගෙන ටොක්සින්ස් කියලා ඇෆ්ලොටොක්සින් කියලා නම හැදුණා. ඊට පස්සේ මේක තවත් දුරට විශ්ලේෂණාත්මකව බලනකොට ඒගොල්ලන්ට මේ පාරාජම්බුල කිරණ යට බලද්දී මේගොල්ලන්ට පෙවුණ නිල් පාට පොඩි බෑන්ඩ් එකක්. ඒකට ඒගොල්ලෝ දැම්ම ඇෆ්ලොටොක්සින් B1 කියලා. B1. තාමත් ඒගොල්ලෝ හඳුන්වන්නේ අපි ඇෆ්ලොටොක්සින් B1 කියලා. තවත් ගොඩක් වැඩිපුර බලනකොට තවත් නිල් පාට පටියක් තිබුණා ඒ පාරාජම්බුල කදම්බ යටට.
පේච්ච එක එන්න ඒ ඇෆ්ලටොක්සින් එකට කිව ඇෆ්ලොක්සින් B2 කියලා. තවත් බලනකොට කොළපාට කදම්බයක් තිබුණ G1 G2 කියලෙතර හතරක් හොයා ගත්තා ඇෆ්ලටොක්සින් B1 B2 G1 G2 කියලා. මේ තමයි ඒ කාලෙ හොයාගත්තේ. දැම් ප්‍රශ්නය මේකයි. එතකොට මේ සත්තුන් මැරුණේ මේ විසවර්ගය හින්දා. එතකොට මේ විසවර්ගය සහිත ආහාර ගත්ත හින්දා මේදී උනේ. ඉතින් ඒක හින්දා ඒ කාලේ මේක ලොකු ප්‍රශ්නයක් විදිහට ලෝකෙම හඳුනාගත්තා. ඒකම මේ විශේෂයෙන්ම ඇමරිකාවේ ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන තැන් මේ ඖෂධ මේ නියාමනය කරන්නේ ආයතනය මගින් වෙන එකක් පවා නිර්දේශ පවා ඉදිරිපත් කර කොහොම මේකෙන් වළක්වා ගන්න කියලා. දැන් එතකොට මේ ස්වභාවිකවම මේ වගේ එතකොට ඇෆ්ලටොක්සින් විස වර්ග 4ක් තියෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ අපි හිතමු මේ ඇෆ්ලටොක්සින් විස සහිත ආහාර ගත්තොත් අපි හිතමු එළදෙනු කිරි එළදෙනු. ඒගොල්ලන් ඇඟ ඇතුලේ හදන්න පුළුවන් තවත් ප්‍රභේදයක්. ඒකට ඒගොල්ලෝ නම දැම්ම M1 කියලා. එතකොට B1 සහිත ආහාර කෑවොත් මේ එළදෙනුන් ඒගොල්ලෝ හදන්නේ M1 කියන විස වර්ගයේ සහිත. ඒ කියන්නේ අපිට ඒක නැවතරක් ලැබෙනවා කිරි හරහා. කිරි විතරක් නෙවෙයි. එතකොට මේ හරහා මස් වගේ දේවල් හරහා පවා එන්න පුළුවන්. බිත්තර හරහා එන්න පුළුවන්. ඒ හින්දා අපි කොහෙත්ම සත්ව කෑම පවා දෙද්දි අපි ඉතාමත්ම විමසිලිමත් වෙන්න ඕන, පරිස්සම් වෙන්න ඕන. මේ දිලීරය මේ තියෙන ආහාර වර්ග දෙන්න හොඳ නැහැ සතුන්ට. මහාචාර්යතුමනි බොහොම සවිස්තරාත්මක පැහැදිලි කිරීමක්. මොන වගේ ආහාරවලද මේ විෂ වැඩිපුර හැදෙන්න පුළුවන්? පුළුවන් නම් විස්තර කරලා දෙන්න අපිට තවත්. ඔව් ඉතාමත් හොඳ ප්‍රශ්නයක් දැන් මගෙන් ඇහුවේ. අපි ආහාර ගැන කතා කරොත් ආහාර විශාල ප්‍රමාණයකට මේ ඇෆ්ලටොක්සින් ප්‍රශ්නය ඇති වෙන්න පුළුවන්. අපි ගත්තොත් ධාන්‍ය වර්ග පාල් වල හැදෙන්න පුළුවන්. මේ ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් කියන පුස් වර්ගය. ඊළඟට තිරිඟු වල හැදෙන්න පුළුවන්. විශේෂයෙන් බඩගිනි වල හැදෙන්න පුළුවන්. ඊළඟට මේ කුරක්කම් වගේ ඒවා පව හැදෙන්න පුළුවන් මිලට්ස් වල. එතකොට ඊළඟට ගත්තොත් මේ ධාන්‍ය වගේ බාර්ලි වගේ හැදෙන්න පුළුවන්. අමතරව කිරි සහ මස් ගැන මම ඉස්සෙල්ලා කිව්වා. ඊළඟට මේ පොල් දැන් කොප්රා වගේ භෝග විෂ මේ වලත් ආහාර වලත් හැදෙන්න පුළුවන්. මේ කියන ඇස්පර්ජිලස් ෆ්ලේවර්ස් කියන පුස් වර්ගයේ ඒ මත වෙනවා. මට මම හිතන්නේ බොහොම මේ මෑත කාලෙකදී ආනයනය කරපු පොල් තෙල් වල මේ හොයාගත්ත ඇෆ්ලටොක්සින් තියෙන බව. ඉතින් ඒකින්ද ඒකත් ප්‍රශ්නයක්. ඊළඟ අනිත් එක කුළුබඩු රාශියක මේ ඇෆ්ලටොක්සින් හම්බ වෙලා තියෙන විවිධ රටවල් වල සහ විශේෂයෙන් මේ ලංකාවේ අවුරුදු 15ට 30ට මට මතකයි විදිහට ඉන්දියාවෙන් ගෙනාපු මිරිස් ඇෆ්ලටොක්සින් හොයාගත්තා. ඉතින් මේ අපි හොයාගත්ත ඒවා නමුත් මේ ඒ වගේ ගත්තාම මේ හැම ශාක බොහොමයක තියෙනවා. ඒ වගේම තලවල තියෙන්න පුළුවන්. රටකජු තියෙන්න පුළුවන්. ඉතින් මම කිව්වොත් මේ හේතුව මේක අපි හරියට වේලන් නැතුව වෙනහම වෙන්න ප්‍රශ්නයක් මේක. තල සහ අනිකුත් ධාන්‍ය වගේ දේවල් ගත්තාම ගොඩක් මේ පුස් වර්ගයේ වැවෙන්න අපි උදව් කරොත් එහෙනම් මුලදී අවසානයේදී නෙලා ගන්න වෙන්නේ ඇෆ්ලටොක්සිනුත් එක්ක. මේ මාරාන්තික වෙන්න පුළුවන් ඇෆ්ලටොක්සින් රෝදුර අපි කොහොමද වළක්වා ගන්නේ? මොන වගේ ක්‍රමවලින්ද? ඔව් මම හිතන්නේ මේක තමයි ඉතාම වැදගත්ම කතාව වෙන්න ඕනේ. දැන් මම මේක ආයිතර කියන්නම් පිටිපස්සට අර දැන් අර කලුකුම් ප්‍රශ්නය ඇති වෙලා
එංගලන්තේ ඒ වෙලාවේ සොයාගත්ත දේ තමයි මේ ඇෆ්ලටොක්සින් හැදුනේ මේ සත්ව ආහාරවල කියන එක. එතකොට තවදුරටත් ඒගොල්ලෝ විශේෂත්ව බැලුවට පස්සේ තේරිච්ච දේ තමයි මේ පිළිබඳව ගොඩක් අධ්‍යයනය කරා. එතකොට ඇමරිකාවේ ආහාර හා ඖෂධ නියාමන අධිකාරිය ෆුඩ් ඇන්ඩ් ඩ්‍රග් ඇඩ්මිනිස්ට්‍රේෂන් කියන එක. ඒතර ඒ කියන්නේ ඕනම භෝගයකට දැන් මේ කිව්වා ධාන්‍ය වෙන්න පුළුවන් අනිකුත් දේවල් වෙන්න පුළුවන්. තෙතමනිය ගොඩක් තිබුණොත් තෙතමනිය මත මේ දිලීරේ වැවෙන්න පුළුවන්. එතකොට වැවුනොත් එහෙම ඒගොල්ලෝ ඊට පස්සේ කරන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ සුඛ විහරණය හදා. ඒ කියන්නේ මේ දිලීරේ සුඛ විහරණය සඳහාම ඒගොල්ලෝ මේ විස වර්ගය නිෂ්පාදනය කරනවා. ඉතින් අපි කරන්න තියෙන දේ තමයි යමක් සිදුවීමට පෙර ඒකට නිසි පිළිවෙලක් යොදන එක. එතකොට ඒ අනුව මේ FDA එකෙන් දීපු නිර්දේශය තමයි අපි හිතමු ධාන්‍ය වර්ග අස්වැන්න නෙලාගත්තට පස්සේ පැය 48ක් ඇතුළත එහි තියෙන තෙතමනය අඩු කරන්න ඕන 13ක් දක්වා. එතකොට මේක ධාන්‍ය විතරක් නෙවෙයි අනිකුත් ආහාරවලටත් මේක අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. එතකොට මොකද හේතුව තෙතමනය අඩු වුණාන් පස්සේ මේ දිලීරෝට වැවෙන්න බෑ. දිලීරෝට වැවෙන්න බෑ කියන්නේ දිලීරෝලෙන් හදන එතකොට මේ විස යන ප්‍රශ්නකුත් ඇති වෙන්නේ නැහැ. ඕනම දිලීරයක් වැවෙන්න කැමති ගොඩක් තෙතමනේ තියෙන තැන්වල. අපිට මේ අස්පෙජිලස් ෆ්ලේවර්ස් විතරක් නෙවෙයි. ඒ හින්දා අපිට හොඳම දේ තමයි ඒක තමයි අපි අස්වැන්න නෙලාගත්ත ගමන් දැන් වී ගොවිතැන් කළා ඊට පස්සේ අස්වැන්න නෙලාගත්තට පස්සේ අපි වී වේලනවා. ඒ වගේම තමයි මම එක තව උදාහරණයක් කියන්න කැමතියි. 1994 විතර වගේ කාලෙදී රිපෝෂා කර්මාන්ත ශාලාවේ මේ ඇෆ්ලටොක්සින් හින්දා ප්‍රශ්නයක් ඇති වුණා. එතකොට ඒ කාලේ මහාචාර්ය බමුණාරච්චිත් මමත් සහ තවත් විද්වතුන් කීප දෙනෙක් අපි මේ බඩේරුපු වවන ගොවීන්ව දැනුවත් කරා සහ ඒගොල්ලන්ට වැඩමුළු කියලා දුන්න කොහොමද මේක වේලගන්නේ කියලා හැකියික්මනින්. ඒක සාර්ථක වුණා. ඊට පස්සේ මම හිතන්නේ සෑහෙන කාලයක් වෙනකම් මෑතක් වෙනකම්ම බඩේරුපු ලබා ගත්තේ අපේ ගොවීන්ගෙන්. එතකොට මේ හේතුව අස්වැන්න නෙලාගෙන වෙලා පැය 48ක් ඇතුළත මේක වේලගන්න එක තමයි වඩාත් වැදගත් දේ. ඒක බලුවහම එච්චර ලොකු විද්‍යාත්මක පදනමක් නැහැ. සරල විදියට අපිට මේ ප්‍රශ්නයෙන් ගොඩ එන්න පුළුවන්. අපි හිතමු කඩේක හාල් තෙමෙන්න තිබුණොත් එහෙම. වැස්සට හරි කියලා. හාල් ඊට පස්සේ හාල් වල වැවෙන්න පුළුවන් මේ පුස් වර්ගය. වැවුනොත් එහෙම මේ ඇෆ්ලටොක්සින් හැදෙන්න පුළුවන්. ඒකින්ද මම කියන්නේ මේ කොහේවත් ඒවා අනිත් එක අපේ හේදුවට පස්සේ ඒ පුස් වර්ගයේ පේන්නේ නැති වෙන පුළුවන්. නමුත් ඒ පුස් හදපු විස වර්ගයේ තියෙන පුළුවන් දිගටම. ඒකින්ද මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක විනාශ කරන්න මේ පුස් වර්ගයේ ඇතිවෙච්ච මේ විස විනාශ කරන්න සෙන්ට්‍රිගේඩ් අංශක 160ක් 80ක් විතර අවශ්‍ය වෙනවා. ඒතර උෂ්ණත්වයක් අවශ්‍යයි. අපි ඒ උෂ්ණත්වය අපේ උයනකොට තියෙන සෙන්ට්‍රිගේඩ් අංශක 100යි. අපිට එතෙන්දීම ලොකු ප්‍රශ්නයකට මුහුණ පාන්න වෙනවා. කොහොමද මේ විස වර්ගය විනාශ කරන්නේ? ඉන්න හැමතිස්සම කළ යුතු දේ වන්නේ යමක් සිදුවීමට පෙර ඒකට ප්‍රතිකාරයක් කරන එක. මාරාන්තික විෂක් සරල පසු අස්වනු සැකසුම් ක්‍රමවේද අනුව කොහොමද අපි නැති කරලා දාලා අපේ ජනතාවට නිරෝගී ජීවිතයක් උදා කරලා දෙන්න කියලා විස්තරාත්මකව පැහැදිලි කරලා දුන්නට බොහොමත්ම ස්තුතියි ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි. ඉතින් වෙල්නස් විස්ඩම් විත් රණවීර YouTube නාලිකාවේ තවත් කොටසක් සමග අපි යලිත් වරක් එකතු වෙමු. එතෙක් අපේ මේ නාලිකාව ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔබේ මිතුරන් අතර ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න. බොහොමත්ම ස්තුතියි. නිරෝගී දිවි පෙවතක් ඔබ සැමට උදා වේවා.